අපි දැන් ඔය මොන හරි දෙයක් ගත්තී සාමාන්‍ය හොයලා බලනවා. ඒ වගේ මේ වාහනයක් ගත්තී සාමාන්‍ය අපි මොන වගේ දේවල් බලන්න ඕන? වාහනයක් ගද්දි මෙහෙමයි. පළවෙනි එක තමයි සල්ලි තියෙන්න ඕනේ. දෙවෙනි එක තමන්ගේ බජට් එකට හරියන්න. ඒ කියන්නේ අපි කරන්නේ මේ දැන් අපි හිතමුකෝ දැන් කාලේට මට තියෙන ලක්ෂ 60යි. මගේ අතේ තියෙන ලක්ෂ 80යි. ලක්ෂ 80ට ගන්නව මුකුත් නෑ ආයේ 80යි අතේ තියෙන ඔක්කොම දාලා ඉර කරලා ගන්නවා. ලීස් දාලා ඉන. එතකොට වාහනයක් දැන් තියෙන්නේ අවුරුදු 5කට එහා දුවපු වාහන. කොහොම තියෙනවා කියන්නේ බොහොම කලාතුරකින් තමයි කියන්නේ වාහනයක් තියෙන්නේ අවුරුදු 5කට විතර වඩා අඩුවෙන්ද අතරම නැහැ 2020 විතර ලංකාවට ආපුවනේ අඩුම තියෙන්නේ. ඒත් හයි ක්ලාස් වාහන. එතකොට අපිට වෙහිකල් එකක් ගන්නකොට ඒ බ්‍රෑන්ඩ් එක අනුව ඒ වාහනවල කියන්නේ ඕනෙම වෙහිකල් එකක 100% ඒ කියන්නේ සර්විස් විතරක් කරලා බ්‍රේක් පැඩ්ස් ටික දාලා ටයර් ටික දාලා එයා ෆිල්ටර් AC ෆිල්ටර් දාලා වාහන දුවන්න පුළුවන්. අවුරුදු 5ක් විතරනේ. ඒ ඇතුළතයි තියෙන්නේ එහාට තියෙන ඔය ප්ලාස්ටික් රබර් ඒ ප්‍රෙෂර් කැප්ස් එතකොට ඒ වගේ දේවල් වයරන්ට් යන්නේ. අපිට හරියටම කියන්න බෑ. කොහොමද තත්ත්වය? ඒකට අපිට පොඩි බෑකප් එකක් තියෙන්න ඕනේ. කියන්නේ මගේ බජට් එක වාහනයකට යන්න පුළුවන් ලක්ෂ 70 නම් මම 70ට වාහනයක් අරගෙන මම නම් මගේ පර්සනල් රෙකමෙන්ඩේෂන් එක මම නම් කියන්නේ. මම කියන්නේ Tamanට ඕනේ ස්පෙක් එක. අපි හිතමු උදාහරණයකට දැන් ලක්ෂ 60කට 70කට ගන්න පුළුවන් කියලා අපි මොන හරි වෙහිකල් එකක් අපි හිතමුකෝ දැන් ඒ රේන්ජ් එකේ හරි කොමන් කතන්දරේ වැගන්නාර් එතකොට හස්ලර් සුසුකි එව්රි ඕවනේ ගොඩක් මිනිස්සු හොයන්නේ සාමාන්‍ය ඒ මට්ටමේ. එතකොට ඒ වාහනේ ඒක තෝරගන්න හේතුව තමයි එකක් චූටි වාහනයක් ස්පේස් එක ගාන. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ රේන්ජ් එකට යනකොට පොඩි අයිඩියා එකක් තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. හදිසිය හරි රෙපෙයාර් එකක් ජෙනරේට් වුණොත් අපි කම්පැනි මේන්ටේන් කරා මොනවා කිව්වත් කැඩෙන්න පුළුවන් යකඩ ගොළුවල්නේ වාහන කියන්නේ. මොන වෙලාවක ෆෝල්ට් එකක් එනවා. ඉතින් පොඩි බෑකප් එකක් තියාගන්න එක තමන්ගේ සේෆ්. තමන් බජට් එකක් ප්ලෑන් කරනකොට තමන්ගේ අතේ තියෙන ගාන සම්පූර්ණයෙන්ම නෙවෙයි. ලක්ෂ 5ක් 4ක් වෙනම වාහනයට මොනවා හරි හානියක්. මොකද වාහනයක් අපි ගන්න ලීස් කරලා ගන්න ඉන්ෂුරන්ස් දාලා ලීස් කරලා ගන්නේ දුවන්නනේ. අපි දුවනකොට රෙපෙයාර්ස් එන්න පුළුවන්. සමහර විට ඩ්‍රයිවිං ස්ටයිල්ස් වෙනස්. දැන් කලින් ඩ්‍රයිවර් දුවන්නේ සිටි රණේ. එයාගේ ගෙදර ඉඳන් මගේ සමහර කස්ටමර්ලා ඉන්නවා පාරේ අයිලන්ඩ් එක ඉවර වෙන තැන යූ ටර්න් එක ගහලා අනිත් පැත්තට පාර පයින් නැතුව තමන්ගේ වාහනේ ගිහින් යූ ටර්න් එක ගහලා ඇවිල්ලා ඔෆිස් එකෙන් පාක් කරනවා. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් ඒ මිනිස්සයා ලේන් 4 පාරක මැද බේස් ලයින් එකේ වගේ ගත්තොත් වම් පැත්තේ තමයි යාගේ ගේ විතර තියෙන්නේ. ආ ඉස්සරහට ගිහලා යූ ටර්න් එක ගහලා ඇවිල්ලා අනිත් පැත්තෙන් පාක් කරන යාගේ ඔෆිස් එක. එහෙම කස්ටමර්ස්ලාත් සමහර වාහන පදිනවා. හයි එන්ඩ් වාහන පදින කස්ටමර්ලා ඒ වගේ. මුළු අවුරුදු ගානටම දුවලා තියෙන මේ වෙනකොට 2015 විතර ගත්ත වාහනේ කිලෝමීටර් 4000යි 7000යි 8000යි. ඇයි දුවන්නේ නැහැ? මොකද දුවන්නේ විදිහක් නැහැ. එයාගේ ඔෆිස් එක එයා කම්පැනි ඕන කෙනෙක් වෙන්න පුළුවන්. එයා වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටියට ගොඩක් වැඩි ඇවෙන්නේ නැහැ. ඉඳ වෙලා හිටලා ඔන්න යනවා. ඒ වගේ වාහනයක් මට හම්බ වෙනකොට අනේ ලෝ මයිලේජ් අපි ගන්නවා. ගත්තා. ඔන්න ඊළඟ දවසේ මම යනවා නුවර. මගදී ඔන්න මොකද ඒකේ තියෙනවා චූටි කූලන්ට් ලීක් එකක්. කූලන්ට් ලීක් එකක් ලොකුවට පේන්නේ නැහැ. හේතුව එයා දන්නේ නැහැ. එයා මේන්ටේන් කරලා තියෙනවා. එයාට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද එයා දුවන රේන්ජ් එකේ හැටියට මේව වෙන්නේ. අනිත් එක එයාගේ බැටරි මාරු කරනවා ළඟ. මොකද බැටරි එකක වුණත් ළඟ දිව්වම ඩ්‍රයිවිං සයිකල්ස් ගන්න වැඩි වෙද්දි බැටරිය ඇදලා ගන්න කරන්ට් එක වැඩි වුණාම ඉතින් ටිකක් අඩුයි. වාහනයක් දුවන තරමට බැටරි එතකොට මේවා ලෙඩ එනවා. නැත්තේ නෑ දුවද්දි ලෙඩ එන්නේ නෑ කියනවා නෙමෙයි. හැබැයි අර එකපාරට මේවා වෙනවා අඩුයි. ඒ කියන්නේ ටික දුවන වෙහිකල් එකක් නිතර චෙක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ඇයි සාමාන්‍ය ජපන් වාහන කිලෝමීටර් 5000න් සර්විස් කරන්නේ? ඇයි යුරෝපියන් වාහන 10000න් සර්විස් කරන්නේ? යුරෝපය කියන ඒරියා එක ලොකු රේන්ජ් එකක්. එතකොට එහෙ කිලෝමීටර් 5000ක් කියන්නේ සමහරවිට එක මිනිස්සෙක්ට මේ සතියක විතර දුර. සමහරවිට දවසකට විතර කිලෝමීටර් 5000ක් දුවනවා. එතකොට ඒකයි මේ මිනිස්සු ඒ රටවල් වල ඔයිල් අරවා මේවා හැමදේම හදලා තියෙන කිලෝමීටර් 10000 20000 30000. දැන් සමහර BMW කාර් පිට රටවල් වල සර්විස් කරන්නේ කිලෝමීටර් 24000යි. කිලෝමීටර් 20000යි. සමහර Mercedes කාර් කිලෝමීටර් 20 30000න් කරන ඒවාත් තියෙනවා. සමහර ඒවා මේන්ටේන් කරන්නෙම නෑ මිනිස්සු ඔය දුවනවා. ඒ රටවල වල ඔයිල් ලීක් හදන්නේ ඒ රටවල වල කරන්නේ ඇඩිටිව් අර ඔයිල් එක මික්ස් කරන ඇඩිටිව් එකක් දාලා දුවලා එන්ජින් මත ඇරලා දානවා කියලා අවුරුදු 5ක් පැන්න ගන්නවා. මොකද මේ මිනිස්සු අවුරුදු 5ට කිලෝමීටර් බර ගාණක් දුවනවා.
ඒ වගේ ලංකාව ඇතුළත අපි ගන්න වාහනයක් ගද්දි පොඩි බෑකප් එකක් තියාගෙන තමන්ගේ රේන්ජ් එකට වඩා අඩුවෙන් හොඳට මේන්ටේන් වෙච්ච. ඒ කියන්නේ ලෝ මයිලේජ් කියන එක හරි wear and tear අඩුයි. හැබැයි ලෝ මයිලේජ් වාහනයක් ගත්තම ආය වාහනේ දුවන්න ගියාම රබර් බුෂ් කැඩෙනවා. එක ඒ කියන්නේ මොකද දුවලම නැතුව තියෙන වාහනයක් ගද්දි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මිඩල් රේන්ජ් එකේ වෙහිකල් එකකට යන එක තමයි හොඳම. ඒ කියන්නේ අවුරුදු දැන් මේ අවුරුදු 10ටම සාමාන්‍ය ඉතින් ලක්ෂ පැනලා ඕනේ වාහනයක්. හරියටම 2015 විතර ආපු එකක් මේ වෙද්දිදී අනිවාර්යෙන් ලක්ෂ පයින්න ඕනේ. නැත්තම් මයිලේජ් කරකවල. නැත්තම් ඉතින් දුවලම නැහැනේ. එතකොට ඉතින් අඩු මයිලේජ් වාහන අපි ගන්නවා අනේ බෑන් ඊට පස්සේ ඉතින් එක එක ලෙඩ ඉතින් කියන්නේ හැබැයි මේ අඩු මයිලේජ් වාහනයක් ගන්නකොට අපි ලොකු ගාණක් දීලා ගන්නවනේ වැඩිපුර. වැඩි දුවලා නැහැ ලෙඩ නැහැ කියලා. හැබැයි එහෙම කියන්න බෑ. ඒ වගේ ඒවා ප්‍රශ්න එන්න පුළුවන්. දැන් රබර් හෝස් එක දිව්වත් නැතත් රබර් හෝස් එකේ එජ් එක කාලේ හරි. ප්ලාස්ටික් වල කාලේ හරි. ඒ වගේ ඩිපෙන්ඩ්. ඉතින් හොඳම වැඩේ තමයි ඕනෙම වෙහිකල් එකක් ඩීලර්ෂිප් එක. ඒ කියන්නේ ටාටා නම් ඩිමෝ, බෙන්ස් නම් ඩිමෝ, එතකොට ජීප් නම් ඩිමෝ, BMW නම් ප්‍රෙස්ටීජ්, එතකොට ඒ ටොයටා නම් ටොයටා, නිසාන් නම් BMW, සුසුකි නම් BMW. ඉතින් ඒ වගේ තැන්වලකට දාලා චෙක් කරගෙන තමන්ට ගන්න පුළුවන් නම් රිස්ක් එක සෑහෙන දුරට අඩුයි. නිකන් අර කළුවරේ ගිහිලා කොහේ හරි හැප්පෙනකොට වඩා ටෝච් එකක් ගහ පොඩි ටෝච් එකක් හරි ගහගෙන ගියොත් අපි බේරෙනවනේ. හැප්පෙන්නේ නැතුව කණුවක් තියනවා කියලා අපි දන්නවා.